ටෙහෙරාන් නගරයේ සරල මුස්ලිම් පවුලක් ජීවත් වෙමින් තිබුණා. එම පවුලේ පියාගේ නම අහ්මඩ්. ඔහු වයස අවුරුදු 40ක් වූ තම පවුලට ආදරයෙන් ජීවත් වූ නිහතමානී මිනිසෙක්. ඔහුගේ බිරිඳ ෆාතිමා වයස අවුරුදු 35ක්. ඇය සෑම විටම හිජාබ් පැළඳගෙන පවුල රැකබලා ගන්නා දයාබර මවක්. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් හිටියා. ලොකු පුතා ඇලි වයස අවුරුදු 12ක්. ඔහු සංසුන්, බුද්ධිමත්, පියාට උදව් කරන හොඳ පුතෙක්. පුංචි දියණිය සාරා වයස අවුරුදු 8ක්. ඇය හැම විටම කුඩා හිජාබ් එකක් දාගෙන ඉන්න සතුටින් සිනහවෙන් ඉන්න ලස්සන ළමෙක්. ඔවුන්ගේ ජීවිතය සරලයි, නමුත් සතුටින් පිරුණ ජීවිතයක්. සවසට අහ්මඩ් ගෙදරට එනවා. ඇලි තම පාඩම් පෙන්වනවා. සාරා තම පොතේ ඇඳපු රූප මවට පෙන්වනවා. ෆාතිමා කුස්සියේ රසවත් ආහාර සකස් කරනවා. පවුලම එකට බඩු ගන්නවා, hina වෙනවා, කතා කරනවා. නමුත් ඒ සංසුන් ජීවිතය දිගටම තිබුණේ නැහැ. එක් රාත්‍රියක හදිස්සියෙම නගරය පුරා සයිරන් හඬ ඇසුණා. රූපවාහිනියේ පුවත් පැමිණියේ ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද්ධයක් ආරම්භ වී ඇති බව. සාරා බියෙන් තම මවට අල්ලගෙන හිටියා. "අම්මේ, මොකක්ද වෙන්නේ?" ඇය හිමින් ඇහුවා. අහ්මඩ් තම දරුවන් දෙදෙනාම ළඟට අරගෙන කිව්වා, "බය වෙන්න එපා. අපි එකට ඉන්නවා." ඊළඟ මොහොතේ අහස දිගහරහා ගිනි රේඛා වගේ මිසයිල් දිව්වා. දුරින් විශාල පිපිරීම් සිදු වුණා. නගරය පුරා දුම් සහ ගිනි දැල් පැතිරුණා. අහ්මඩ් ඉක්මනින් තීරණයක් ගත්තා. "අපි මෙතනින් යන්න ඕනේ." ෆාතිමා ඉක්මනින් බෑග් එකට අවශ්‍ය දේවල් ටිකක් දමා ගත්තා. සාරාගේ හිජාබ් එක හොඳින් සකස් කරලා දුන්නා. ඇලි තම කුඩා බෑග් එක අරගෙන පියාට උදව් කළා. ඔවුන් කාර් එකට නැගලා නගරෙන් පිටතට යන්න පටන් ගත්තා. මාර්ගය පුරාම තවත් පවුල් ගොඩක් පලා යමින් හිටියා. සාරා ජනේලෙන් පිටත බලා හිටියා. ඇලි නිහඬව තම නගරය දිහා බැලුවා. ඔවුන්ගේ ගෙදර, ඔවුන්ගේ මතකයන් සියල්ල එතනම ඉතුරු වෙලා තිබුණා. දිගු ගමනකට පස්සේ ඔවුන්ට රෙෆියුජි කැම්ප් එකක් ලැබුණා. එතන සරල කූඩාරම් පමණයි තිබුණේ. රාත්‍රියේ සාරා අහස දිහා බැලුවා. "අපි ආපහු ගෙදර යන්න පුළුවන් වෙයිද?" ඇය ඇහුවා. ඇලි හිමින් සිනාසෙමින් කිව්වා, "එක දවසක අපි ආපහු යනවා." අහ්මඩ් තම පවුල දිහා බලලා සිනාසුණා. යුද්ධය ඔවුන්ගෙන් ගෙදර අහිමි කළා. නමුත් ඔවුන්ගෙන් එක දෙයක් ගන්න බැරි වුණා. ඒ තමයි බලාපොරොත්තුව.